හැලෝ කොල්ලනේ මේ ගිය සතිය මන් දාලා තිබ්බ වීඩියෝ එකක් පරේඩිය විකුණන්න. ඒකේ අලු කුරුල්ලා ඇවිල්ලා අරන් ගියා. අලු කුරුල්ලා ඇවිල්ලා අරන් ගියා කියන්නේ ගෙවල් ළඟම එක්කෙනෙක් මේ මාත් එක්ක පරවියව ගේන්න ගියපු එක්කෙනාගේම යාළුවෙක් තමයි ඇවිල්ලා අරන් ගියේ. එතකොට අලු කුරුල්ලා කට්ටිය කියලා තිබ්බ ගණන් වැඩි කියලා. ගණන් වැඩි කියන්නේ මචං මම ගෙනාවේ මචං ඒ ගණන් දීලා. ඒක හින්දා මේ ඒ කියන්නේ ඒ ගණන් දීලා ගෙනාවෙත් මචං මේ අර සතා හොඳ හින්දා මම එතන කොහොමත් ගොඩක් කට්ටිය දන්නවා. නම කිව්වොත් නම් ගොඩක් කට්ටිය දන්නවා. ඒ අයියාගෙන් ගෙනාවේ මං. එතකොට ගෙනල්ලා ඉවරලා මං නම කියන්නේ නැහැ. ඉතින් නම කිව්වොත් ප්‍රශ්නයක්. මේකේ නම කියන්න බෑ. ඒ අයියාගෙන් තමයි ගෙනාවේ. පෞද්ගලිකව කතා කරපු අයට මං කිව්වා කවුද කියලා. ගොඩක් අය කියලා කමෙන්ට් දාලා තිබ්බා මේ ගණන් වැඩි කියලා ඉවරලා නම් මං දාලා ඉතින් ගණන් වැඩි කියන්නේ මචං මං ගෙනාවේ ඒ ගාන දීලා. ඉතින් මං පැටවුමරයක්වත් ගත්තේ නැති හින්දා මට තාම මාස එකහමාරක්වත් ගිහිල්ලා නැහැනේ මං සතාව අරගෙන. ඒකට පැටවුමරයක් ගන්න අඩුම කිරිල්ලියෙක්වත් දාලා තිබ්බේ නැහැ. ඒතකොට කිරිල්ලියෙක් ගෙනල්ලවත් දාලා තිබ්බේ නැහැ. ඒක හින්දා ඉතින් මචං මට අර ගත්තේ ගානටම දී ගන්න ඕනේ. ඒකයි මං ඒ ගාන කිව්වේ. නැත්තම් ඒ ගාන කීරවත් කියන්නේ නැහැ. පැටවුමරයක් දෙයක් අරන් තිබ්බ නැත්තම් මේ ගාන කියන්නේ නැහැ. මං පොඩ්ඩක් ලාභෙට දෙනවා. ඉතින් මං අර ගානට ගෙනාපු හින්දා මට වැඩක්වත් ගන්න බැරි වුණ හින්දා සතා ඒ ගාන කිව්වේ කමක් නැහැ මේ ළඟපාතම කෙනෙක් අරන් ගිය සතාව. බලමු එයාගෙන් මට මං එයාලට දුන්නේ රුපියල් 2000ක් පාඩු පිට දුන්නේ. රුපියල් 2000ක් පාඩු පිට කියන්නේ 10ට දුන්නේ කුරුල්ලව. එයා ගාව හොඳ කිරිල්ලියෙක් ඉන්නවා කියලා. පැටවුමරයක් අරගෙන ඉවරලා මං කිව්වා පස්සේ කාලෙක කොහොමද පැටවුමරයක් අරගෙන තව මාසකින් දෙකකින් හරි මාස 5කින් හරි පැටවුමරයක් අරගත්තට පස්සේ දෙවෙනි පැටවුමරෙන් පැටියෙක් මට දෙන්න කියලා ඉවරලා එලෝ ගන්න පැටියෙක් දෙන්න කියලා ඉතින් දුන්න 10ක් පාඩු පිට. එයාව තව දැන් ඉන්නවා මචං සුදුවාර පෙයාර එකයි තනි කුරුල්ලයි සුදුවාර මහ පෙයාර එකයි ඉන්නේ. එතකොට සුදුවාර ටික ගැන කියනවා නම් ගොඩක් කට්ටිය ඉතින් එහෙම ගණන් කියලා දාලා ඉතින් මාත් ඉතින් ප්‍රශ්නේ ගණන් කියන්නෙත් බං මම ගෙනාපු ගණන් හින්දා මං ඒ ගානටම දෙන්න හැදුවේ. ඒකයි මේ නැත්තම් මං කොහොමත් ගණන් කියන්නේ මේ සත්තු හොඳයි. ඒ කියන්නේ මං හොඳ බලලා තමයි ගෙනාවේ සත්තු හොඳටම හොඳයි. ඉතින් ඒකයි මං ඒ ගාන කිව්වේ මේ සුදුවාර මං ගාව දැන් හිටියනේ සුදුවාර 4ක් හිටියනේ. 4න් ඕන එකක් වෙන්න කියලා දැන් මගේ කොහොමත් එළවන කූඩුව තියෙන හින්දා මේ සුදුවාර 4න් ගෙදර එළවන කිරිල්ලිව මං තියාගන්න තීරණය කරා. මොකෝ චොකලට් කිරිල්ලිවත් මේ දාලා දීද්දි කට්ටිය මේ කිව්වා මේ කකුලක් නැහැ කකුල නැති වුණොත් කියලා. ඔව් ඇත්තේ. ඉතින් මේ මම ඉතින් අර තියාගන්න බැරිකමට මං ඒක කිව්වේ මේ අවුලක් නැහැ මේ මං ඒ සතාවත් දැන් එළවන කූඩුවට දාලා හරි මොකක් හරි කරලා යනවා යන්න හරි මොකක් හරි වෙන්න මේ සතාව පුරුදු කරගන්න බලනවා. එළවන කූඩුවට දාලා මේ නිකන් එළියට ඇරලා මේ වහලට ඇරලා දාන්න මේ හුරු කරගන්න හරි. එතකොට ඒ කිරිල්ලිව දෙන්න මං තියාගන්නවා. එතකොට සුදුවාර මේ මහ පෙයාරක ජෝඩුවයි තනි කුරුල්ලෙක් ඉන්නවා. ඒ කුරුල්ලයි ඒ තුන් දෙනා දැන් ඉන්නේ මේ අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් බලලා ගන්න. ඉතින් මේ අන්තිම දෙන්නම් ඉතින් ඒ තුනම ගන්නවා නම් ඉතින් අන්තිම දෙන්නම් නම් මේ ජෝඩුව 6000යි තනි කුරුල්ල 3000 ගානේ දෙන්නම්. ඉතින් කට්ටියට අවශ්‍ය කට්ටියට බලලා මේ ඉන්නේ. මම ඔයාලට සත්තු ටික පෙන්නන්න හරියට පැහැදිලිව පෙන්නන්න බැරි වුණා නේද? මම සත්තු ටික පෙන්නන්න. එතකොට මේ ඉන්නේ මචං කිරිල්ලි. හරිද?
මේ ඉන්නේ කිරිල්ලි. බෙල්ල කීරන් වැඩිපුර තියන්නේ කිරිල්ලිගේ. ඒ පෙයාර එකේ බිත්තර කේස් වලට ඉන්නේ දැන් බිත්තර දාන්න ඔන්න මෙන් ඉන්නේ. ඇස් සුදු හොඳට බලන්න. කට් එක තටු මෙයාලට තටු දීලා එලවන්න පුළුවන්. තටු දීලා එලවන්න පුළුවන්. කිසි බින්නක් නැතුව එලවන්න පුළුවන් මේ සත්තු. එකපාරට උඩ යනවා මේ ඒකින් තමයි මම මේ දාලා තියෙන්නේ. සත්තු උඩ ගියොත් බහින්නේ නෑ මචං. මට ඇරලා දාන්නත් අමාරුයි. නෝමල් මචං සත්තුන්ගේ පෙන්ද නෝමල්. හරිද? පෙන්ද නෝමල්. ඒකයි මේ ගානට දෙන සාමාන්‍ය පෙන්ද වැඩි තටු කඩන් ඉන්න ජෝඩුවක් පොඩි ගණන් වලට ගන්න බෑ ඇත්තටම. මං ගාව කලින් හිටිය ජෝඩුවක් හිටිය පැටව කීප දෙනෙකුත් බෝ කරලා හිටියා. ඒ ජෝඩුව දැන් මාස 3කට විතර කලින් මං ඒ ටික දුන්නා. ඒ ටික දුන්නෙත් ඉන්දියන් කූඩුවේ තියාගන්න බැරි හින්දා. මේ ඉන්නේ කුරුල්ලා වැටියා. එකම විදිහ මචං කට්ට ආයේ එකම විදිහට ඉන්නවා කට්ට එහෙම. මේ ඉන්නේ කුරුල්ලා. එයාගේ දැන් තටු වෙන ගමන් තියෙන මං තටු දෙන්න දැන් දෙන්න කියලා ඉන්නේ තටුව වෙන ගමන්. මේ කුරුල්ලා හොඳ තටු දිගයි මචං. හරිද? තටු හොඳට දිගයි. ආයෙ එලවන්න පුළුවන්. සාමාන්‍ය පාකිස්තාන්වල හයි ෆ්ලයර් ගන්න යන්නේ. ඉතින් ඒගොල්ලොන්ගේ ගොඩක් වෙලාවට තටු මචං පෙඳේ ගාවටම දිගයි. හරිද? තටු හොඳට දිගයි පේනවා. පෙඳේ ගාවටම දිග තියෙන තටු. හොඳටම තටු දිගට තියෙනවා. ඉතින් කට්ට අතින් අංග ලක්ෂණ අතින් කියන්න දෙයක් නැහැ සත්තුන්ගේ. හොඳටම ඉන්න කුරුල්ලා. ඔරිජිනල් වීල් තියෙනවා. පේනවා ඇති. ඒක ගහලා තියෙන කහතුඩුව කියලා. කහතුඩුවේ සතෙක්. පෙඳේ හැලිලා වැවෙන ගමන් තියන්නේ මේ ඒ කියන්නේ මහ කුරුල්ලෙන් නෙමෙයි මේ පැටියෙක් මේ පැටිය කාලේ ඉඳන් මගේ ගාව ඉන්නේ මේ මහ කරන ගමන් මේ හිටියේ පෙඳේ ඇවිලා මේ වැවෙන ගමන් වැහිලා ඒ ජෝඩුවයි තනි කුරුල්ලා ඉන්නවා මචං. ඒකත් ඔයගොල්ලන්ට දෙන්න. ඒකේ පැටියෙක් ඉන්නවා මං ගාව. පැටිය හිටියට කමක් නැහැ. ඔයගොල්ලන්ට දෙන්නම්. මට අතින් කාලා හදාගත්ත ඒකේ පැටියව. මේ ඉන්නේ කුරුල්ලා මූවත් හොඳට මෙලවපස්ට ඔයාලට පේනවා ඇති තටු පේනවා ඇති. කොස්ස වෙන්න එලවලා තියෙන්නේ සතා. ආයේ ගැරන්ට් කරලා දෙන්න බඩු ඔයාලට පේනවා ඇති. කොස්ස වෙන්න එලවා මම මේ කපලා තියන්නේ මචං. මෙයාව එලෙව්වහම යනවා අනිවාර්යෙන්. දැන් අපේ ගෙවල් ළඟ පාත හින්දා මෙයා යනවා අනිවාර්යෙන් ගෙදර. මට හොරු කරගන්න බෑ. ඒක හින්දායි මෙහෙම කරලා කපලා ඊගල් දාලා තිබ්බේ. අර පේනවා ඇති කොස්ස වෙන්නම සතා එලව මේ පෙන්ද දැන් හැලිලා මේ අලුතින් ආපු විහාර පරණ විහාරට පේනවා ඇති. ආයි මුකුත් නැහැ. කොස්ස වෙන්න එලවල තියෙන තටු ටික. නියපොතු අවුලක් නැහැ. නියපොතු එනවා. සතා පැටව ගන්න කෙනෙක්ට පැටව ගන්න එලවනවා නම් එලවන්න. මෙයාගේ හොට කළු නෑ මචං. මෙයාගේ හොට දම්. හොඳද? ඇස් සුදු හොට දම්. හොඳේ. හොඳටම ඉන්නවා. අවශ්‍ය කෙනෙක්ට ඉතින් බාලා ගන්න පුළුවන්. මේ තටුව වෙන ගමන් තියෙන්නේ. හොඳේ මේ තටුව වෙනවා. දැන් එලවන්න පුළුවන් සතා. දැන් තව තටු මේක විතරයි වෙන්න තියෙන්නේ. මේකයි මේ අගියස් එකයි විතරයි. මේක හැලිලා වුණේ ගමන් සතාව එලවන්න පුළුවන්. නැත්තම් ඕගොල්ලන්ට ඉතින් දෙන්න පුළුවන් තටු. ඒ කුරුල්ලයි ඒ තුන් දෙනා තමයි දැන් ඉන්නේ. ඒ තුන් දෙනා තමයි දැන් ඉන්නේ. සත්තු තුන් දෙනා. ඉතින් අවශ්‍ය කෙනෙක්ට බලලා ගන්න පුළුවන්. හොඳයි සත්තු. මේ බොරුවට හොඳයි කියනවා නෙමෙයි. ඕගොල්ලෝ ඉතින් මම ඒකයි කියන්නේ හැමතිස්සෙම කියන්නේ ඕගොල්ලන්ට මම ඩිලිවර් කරන්නේ නැහැ කොහොමත්. ඕගොල්ලෝ ගෙදරට ඇවිල්ලා කූඩුව සත්තු ටික ඉන්නවා. ඔයාලට ගෙදර ඇවිල්ලා
මේ සත්තු දෙන්න සත්තු අතට අරන් අල්ලලා බලලා සත්තුන්ව ගෙනිච්චේ. එතකොට ඔයාලට හොඳ නම් ඔයාලට සැටිස් නම් ඔයගොල්ලන්ට ගත්තාම පාඩුවක් නෑනේ. ඒකයි මං කියන්නේ. ඇවිල්ලා බලන්න. ඇවිල්ලා බලලා ඕන වෙලාවක සත්තු ඇවිල්ලා බලලා අරන් යන්න. කිරිවර්ලා අන්තිම දෙන්නම් ඒක නම කුරුල්ලෝ දෙන්නයි කිරිල්ලි පෙයාර් එකක් ඉන්නේ. කුරුල්ලයි කිරිල්ලි අර පොඩි ජෝඩුව. ලොකු කුරුල්ලා තනි කුරුල්ලා. තුනම දෙන්නම් 9. තුනම 9න් දෙන්නම්. අවුලක් නෑ හොඳට මට පාඩු වුණාට අවුලක් නෑ. කට්ටිය කියලා තිබ්බනේ වැඩි කියලා ගන්න. මට පාඩු වුණාට අවුලක් නෑ. ඕගොල්ලෝ අරන් යන්න කොහොමද මට එකයි මේ මට දැන් අවශ්‍ය දැන් සල්ලි පොඩි ගාන තව පොඩි ගානයි මදි. ඉන්දියන් කිරිල්ලියක් ගේන්න තව පොඩි ගානයි මදි. ඒ ගාන හොයාගත්තාම මට කොහොමත් ඇති මේ අවුලක් නෑ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේ අරගෙන යන්න ඇවිල්ලා. අන්තිම 9න් දෙන්නම් 3 දෙනාම. අන්තිම. එතකොට එහෙනම් මේ සුබ ගමන් මචං මේ පරයදන කොල්ලොන්ට සුබි වැඩ බලාගන්න ඉතින් අරන් යන්න ආවේශ කට්ටිය ඇවිල්ලා පරයාදන කොල්ලොන්ට ඉතින් සුබ වේවා ජය වේවා.